හලෝ කොහොමද මගේ යාළුවනේ ඔන්න අදත් මං ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මං එදා ඔයගොල්ලන්ට කිව්වනේ ගෙදර මේ තක්කලි වලින් සෝස් එකක් හදන හැටි මං කියලා දෙන්නම් කියලා. ඉතින් මේ ඒ සෝස් එක දාලා මම අරාබි විදිහට බණ්ඩක් අහුදි හදන විදිහත් එක්කම මම මේකෙන් දාන්නම්. එහෙනම් ඉතින් අපි පටන් ගමු. දැන් ඔය ඉස්සෙල්ලාම තක්කලි ටික හොදලා අර උඩ තියෙන අර ඒ ටික කපලා දාලා වතුර ටිකක් නටනකොට වතුර ටිකක් ලිපේ තියලා ඒක ඉතින් නටනකොට මේ විනාඩි 4ක් 5ක් විතර තියෙනකොට මේ වහලා ඒක අයින් කරගන්න ඕනේ. අර මුලින්ම මේ උඩ පොත්ත අයින් කරන්න ඕනේ. ඒක නිසා ඉතින් මේ ඒක තමයි ඔය දැන් මම ඔය කරන්නේ උඩ පොතු ඔක්කොම අයින් කරන්න ඕනේ. මොකද පොතුත් එක්ක තිබුණාම මේ බෑනේ සෝස් එකට. ඒක නිසා මේ ඉස්සෙල්ලාම අපි පොතු ටික අයින් කරලා මේ විනාඩි 5ක් විතර මේ තැම්බෙනකොට මේ පොත්ත නිකම්ම අයින් වෙනවා. ඉතින් මේ ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ හෑන්ඩ් බීටර් එකෙන් මම බ්ලෙන්ඩ් කරා. මේ හොඳට ඒක මේවා වෙන්න බ්ලෙන්ඩ් වෙන්න. ඊට පස්සේ මේ භාජනයක් ලිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ සුදු ලූණු මේ ටිකක් චොප් කරලා දාලා මේ ඒක ටිකක් මේ පොඩක් වෙලා විනාඩි 2ක් 3ක් විතර මේ ඔක පොඩක් අර තැම්බෙන ගතියට එනකන් තියෙන්න ඕනේ. ඊට පස්සේ තක්කලි පේස්ට් ටිකක් දාන්න ඕනේ. අර අපිට කලර් එක ගන්න ඕනේ හින්දා. ඒ තක්කලි පේස්ට් තමයි දැන් මේ ඊළඟට අපි බ්ලෙන්ඩ් කරගත්ත මේ තක්කලි ටික මේ දාන්න ඕනේ භාජනයට. දාලා ටිකක් හැඳි ගහලා අර තක්කලි දැන් මේ පේස්ට් එක දැම්මහම රෙඩ් කලර් එකට වගේ මේ එනවා. නැත්තම් අර නිකන් තක්කලි කහ පාටයි වගේනේ. ඒකයි අර මේ ඒකේ ටිකක් රහකුත් එනවා. හොඳ රහක් එනවා. ඉතින් දැන් ඔය මේ ඊට පස්සේ ඔය ටිකක් වෙලා ගියාට පස්සේ ඕකේ අර වතුර ගතිය වගේ ටිකක් තියෙනවනේ කොහොමද තක්කලි වල. ඒ තක්කලි වල තියෙන වතුර ගතිය ටිකක් මේ හිඳෙනකම් වගේ මේ ගන්න ඕනේ. තියෙන වතුර ඔය වතුර ගතිය මේ හිඳෙනකන් තියෙන්න ඕනේ. ඔය දැන් ටිකක් ගොඩක් අඩු වෙලා ඊට පස්සේ ඒකට මේ ලුණු ටිකකුයි දාලා හිටන් ඉස්සෙල්ලාම හොඳට හැබැයි බෝතලේ හොදලා මේ උණු වතුරෙන් නටවලා ගන්න. ඊට පස්සේ මේකට දාලා සීල් කරලා ඔය වගේ අනිත් පැත්ත මූඩිය පැත්තට හරවලා මේ රෙද්දකින් වහලා තියන්න. එතකොට හොඳට මේව වෙනවා. ඔන්න එහෙනම් හදපු සෝස් දාලා අපි හදමු අරාබි විදියට මේ බණ්ඩක්කා හොද්දා. ඉස්සෙල්ලම මේ පොඩි බණ්ඩක්කා මෙහි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් තෙල් ඔලිව් තෙල් ටිකක් දාලා ටිකක් අර ෆ්‍රයි කරගන්නවා. මේ ඉස්සෙල්ලම ඊට පස්සේ ඒක ටිකක් ෆ්‍රයි වුණාට පස්සේ ඒක අයින් කරනවා භාජනයකට. ඊට පස්සේ ඒකට අපි මේ ආයෙ ඔලිව් තෙල් පොඩ්ඩක් දාලා ඉස්සෙල්ලම මේ ලූණු මේ ලූණු මොනවද සුදු ලූණු ඉඟුරු කොත්තමල්ලි කොළ තක්කලි අලක් දානවා මේ හොද්දට. දාලා තක්කලි පේස්ට් ටිකකුත් දාලා මේ හොඳට මේ ඒක ටිකක් වෙලා තැම්බෙන්න මේ ෆ්‍රයි කරනවා. ඔය සුදු ලූණු මං ගෙදර සුදු ලූණු ඔක්කොම කොටලා මේ ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්නවා. සුදු ලූණු ඉඟුරු
මේ මොකද සැරින් සැරේට කොටන්න ගියාම එක වෙලා යනවා. මං ගෙනාම සුද්ධ කරලා අපි ඉස්සර එකට මේ ඉස්සර ලූණු ඒ තෙල් චුට්ටක් දාලා මේ පොඩක් මේ ෆ්‍රයි වෙනකන් තියෙනවා පොඩ්ඩක් වෙලා මේ ටික. ඊට පස්සේ තක්කාලි පේස්ට් දාලා මං චිකන් බත් තිව්වේ චිකන් තම්බනවා ඒ චිකන් තම්බන මේ වතුර තමයි මේකේ හොද්දට දාන්නේ. ඉතින් මේ හොද්දෙන් තමයි මේ ගොඩක් මේගොල්ලෝ මේ චිකන් තම්බලේ වතුරේ එක්ක මස් තම්බලේ වතුරෙන් එහෙම තමයි මේගොල්ලෝ හොදි හදන්නේ. මේ අපි වගේ ඉතින් වතුර දාන්නේ අඩුවෙන් මේ ඒ වතුරෙන් තමයි මේ හදන්නේ කෑම මේගොල්ලන්ගේ ගොඩක් වෙලාවට. ඉතින් මේ මෙහි කුවේ අරාබි රටකට යන්න ඉන්නව නම් ඕගොල්ලෝ කවුරු හරි ඕගොල්ලන්ට මේ වීඩියෝ බලලා හිටන් ඕගොල්ලන්ට කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන්. මේ හරි ලේසි. ඔය මේ 3-5 කුඩු ගම්බිරිස් කුඩු ලුණු කුඩු මේ කහ පොඩ්ඩක් විතරයි ඔය මම දැන් දැම්මේ. ඉතින් මේ ඔය තක්කාලි පේස්ට් එකක් දාන්න ඕනේ. ගොඩක් නෙමෙයි පොඩ්ඩක් දාන්න ඕනේ. මේ හැඳි දෙකක් විතර. ඊට පස්සේ ඒක ටිකක් මේකට අල්ල ගන්න තියලා ඊට පස්සේ මේ බණ්ඩක ටික දාලා ඒක ටිකක් වෙලා තියලා තක්කාලි මේ අර සෝස් එකෙනුත් ටිකක් දාලා මේ ගොඩක් නෙමෙයි ටිකක් දාන්න. හැබැයි අපි කුකුල් වතුර දානවනේ. කුකුලන්ගේ වතුර මේ කුකුළු තඹපු වතුර දානවනේ. ඒක නිසා. ඉතින් දැන් හොඳට ඔයගොල්ලන්ට ඇත්තටම ගොඩක් මේ මගේ මේ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අරබි කෑම හදන විදිහ ඉගෙන ගන්න පුළුවන්. මොකද මෙහි එන කෙනෙකුට උනත් එතකොට Taman දන්නවා මේ කොහොමද හදන්නේ කියලා. අපිට ඉස්සර ඉගෙන කාලේ අපි නම් මෙලෝදියක් දන්නේ. අපිට ඉතින් ඉන්ටර්නෙට් තිබුණේ නැහැ නේ ඒ කාලේ. ඉතින් මේ ඒක නිසා මේ අපි ඉස්සර ගෙවල් වල හිටපු අය කියලා දෙන්නෙත් නෑ මේ හදන්නේ කොහොමද කියලා අපිත් බලාගෙන තමයි මේ හැදුවේ. ඉතින් මේ ලංකාවේ අයෝ ඉතින් එහෙම උදව් කරන්නේ නෑනේ ගොඩක් තැන්වල. මේ ඉතින් අපි කොහොම හරි ඒවා ඉගෙන ගත්ත හින්දා ඉතින් අද අපිට හැමදේම හදාගෙන කන්න පුළුවන්. ඒත් ඔය තියෙන මං හදපු මේ තක්කාලි සෝස් අන්තිම හරිය ඉතින් හොදි වලට දානෝනේ මං ඒකින්ද මං ඒ ටික දැම්මා. ඒ ටික දාලා ඔය ටිකක් හොඳට ෆ්‍රයි කරලා එහෙම තමයි මේ හොද්ද හදන්නේ. ඕගොල්ලෝ එහෙනම් බලන්නකෝ ඊටු ටික. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි. විශ්වයේ ආශිර්වාදය ඕගොල්ලෝ හැම දිනාටම නිරතුරුවම ලැබේවා.